හයි good morning කොහොමද ඔයාලට මං අදත් උයන්න හදන්නේ මම මුලින්ම හදන්නේ පරිප්පු භාජනයකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට සුදු ලූණු රම්පේ කරපිංචා දාලා ටෙම්පරාදු කරගන්නවා මේක ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ කහ චුට්ටක් දාලා ඒකට පරිප්පු ටික දාලා තව ටිකක් කවලම් කරගන්නවා ඒකට පරිප්පු ටික එකතු කරගන්නවා දැන් මේක හොඳට කවලම් කරගන්න. දැන් මේකට මිරිස් කුඩුයි අමු 3-5 කුඩුයි චුට්ටක් දාලා හොඳට කවලම් කරගන්නවා. අද මම මේ පරිප්පු ටික තම්බ ගන්නේ වතුරෙන්. මම වතුර ටිකක් දාලා මේක හොඳට තම්බ ගන්නවා. දැන් පරිප්පු ටික තැම්බිලා මම ඒකට දැන් ලුණු එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. මේක හොඳට කවලම් වුණාට පස්සේ මම පොල් කිරි දාලා මේක හොඳට උතුරව ගන්නවා. දැන් මම මේ හදන්නේ කට්ට කරවල බැදුමක්. මුලින්ම කට්ට කරවල ටික හොඳට බැද ගන්නවා. ඊට පස්සේ මම ඒකට රම්පේ කරපිංචා ලූණු පාලි දාලා හොඳට කවලම් කරගන්නවා. මේක හොඳට කවලම් වුණාට පස්සේ මම මේකට අමු මිරිස් කරලක් කපලා දා ගන්නවා. දැන් මේකට මම කෑලි මිරිස් දාලා හොඳට බැද ගන්නවා. දැන් මම හදන්නේ සෝයා මීට් ඩෙවල් එකක්. හොඳට තම්බලා ගත්ත සෝයා මීට් වලට මිරිස් කුඩුයි 3-5යි ලුණුයි බිත්තරේකුයි දාලා හොඳට කවලම් කරලා විනාඩි 10ක් විතර මම ඒක මැරිනේට් වෙන්න තියනවා. මේකට අවශ්‍ය ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා, තක්කාලි, මාළු මිරිස් කරලක් මම ලෑස්ති කරගන්නවා. දැන් කලින් මැරිනේට් කරගත්ත සෝයා මීට් ටික හොඳට තෙලින් බැද ගන්නවා. දැන් භාජනයකට තෙල් ටිකක් දාලා මුලින්ම ඉඟුරු සුදු ලූණු ටික හොඳට බැද ගන්නවා. මේක බැදුනට පස්සේ රම්පේ කරපිංචා ලූණු දාලා ටිකක් කවලම් කරගන්නවා. මේක කවලම් වුණාට පස්සේ තක්කාලි මාළු මිරිසුයි එකතු කරගන්නවා. දැන් මේක හොඳට කවලම් කරගන්නවා. දැන් මේකට ලුණු ටිකක් කෑලි මිරිස් ටිකක් එකතු කරලා තව ටිකක් හොඳට කවලම් කරගන්නවා. දැන් මේකට සෝයා සෝස් ටිකක් තක්කාලි සෝස් ටිකක් දාලා හොඳට කවලම් කරලා අර බැදගත් සෝයා මීට් ටික දාලා මේක හොඳට කවලම් කරගන්න. දැන් හදන්නේ බණ්ඩක්ක ටෙම්පරාදුවක්. මම ඒකට අවශ්‍ය වෙන බණ්ඩක්ක ටික මුලින්ම කපා ගන්නවා. දැන් ඒකට අවශ්‍ය වෙන අවනි ද්‍රව්‍යත් ලෑස්ති කරගන්නවා. භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොට ඒකට මුලින්ම රම්පේ කරපිංචා ටික දානවා. ඊට පස්සේ ඒකට ලූණුත් දාලා හොඳට කවලම් කරගන්නවා. දැන් කපාගත්ත බණ්ඩක්ක ටික දාලා මේක හොඳට කවලම් කරගන්නවා. දැන් මේකට ලුණු කුඩුයි කෑලි මිරිසුයි දාලා හොඳට කවලම් කරගෙන මේක ටෙම්පරාදු කරගන්නවා. මං අද හදාගත්තේ කට්ට කරවල බැදුමක් බණ්ඩක්ක ටෙම්පරාදු කරලා පරිප්පු කිරට උයලා සෝයා මීට් ඩෙවල් එකක්.